කාරුණික පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනාම මේ ස්ථානයට එක්කහු වෙලා බලාගෙන සූදානමින් ඉන්නේ බලාපොරොත්තුවෙන් ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්නට. පින්නතුනි මමත් අද උදේ 7ට පළවෙනි බණ කිව්වේ. අද උදේ 7යි. මේ ව්‍යායාමයේ මොකේද? අර සවුන්ඩ් කරන කෙනාට එන්න කියන. මේ කැපවීම මේ සියලු දෙනාට ලොකු උවමනාවක් තියෙනවා. මේ සියලු දෙනාට ලොකු හැඟීමක් තියෙනවා. මේ සෑම කෙනෙකුටම අවශ්‍යයි අර නිමෙන්න ඕනේ. හැම කෙනෙකුටම තේරෙනවා අපි මේ ගමන් කරන විදිහ වැරදි කියලා. සෑම කෙනෙකුටම පැහැදිලි වෙනවා අපි මේ පිනුදුනේ ඔය පහළ වෙච්ච සිතුවිල්ලම ප්‍රමාණවත්. මොකක්ද සිතුවිල්ල? නිමෙන්න ඕන කියලා හිතිච්ච එක තේරුම් අරන් තියෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අපිට බුද්ධ රත්නයෙන් තොර සරණක් නැහැ. අපිට ධර්ම රත්නයෙන් තොර සරණකුත් නැහැ. බුද්ධ රත්නයේ සරණ යන්න පුළුවන්. ධර්ම රත්නයේ සරණ යන්න පුළුවන් මහ විශිෂ්ට ආත්ම භාවයක් ලැබලා තියෙනවා. මොකක්ද පින්නතුනි අපි ලැබපු ආත්ම භාවය? හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තියෙනවා. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල විතරයි ඔය මහ දෙයක් ඕනේ නැහැ. නමස්කාරය හරි කියාගන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්මෙ විතරයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරි කියන්න පුළුවන් මොන ආත්මෙද? මෙව්ව බල්ලොන්ට බලල්ලොන්ට කිව්වට තේරෙනවද? මම ධර්මයේ සරණ යමි කියලා ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. මේ පින්නතුන් හිතන විදිහට අපි මොකට වගේ මිනිස්සු වෙලා උපදින්න ඇද්ද? නිකන් ඔය කල්පනා වෙන විදිහට. අපි මොකක් කරන්න වගේ මිනිස්සු වෙලා උපදින්න ඇද්ද? හොඳට මතක තියාගන්න ඕනේ මිනිස්සු වෙලා ඉපදුනේම පින්නතුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ නිවන් දකින්න යන ගමනේ පාරමිතා පුරන්න වෙන මොකවත් කරන්න නෙමෙයි. පාරමිතා පුරන්න පුළුවන් ලේසිම ආත්මෙ මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් අපි ඔය පාරමිතා පුරනවද? මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. නිකමටවත් හිතෙන්නේ නැද්ද ලබනාත්මය නිකන් අර මොකෙක් වෙලා උපදී කියලා?
බයක් හිතෙන්න ලබන ආත්මෙ තිරිසන් ආත්මෙක උපදී කියලා. සැකයක් ඇති වෙන්නේ නැද්ද ලබන ආත්මේ പ്രേත ලෝකේ උපදී කියලා? හරි ඉක්මනින් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය මේ ආත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. මනුෂ්‍ය ආත්ම භාවයේ මේ ලැබුවා වූ නාස්ති වෙන දොරටු තුනක් තියෙනවා. අපිට අකුසල් සිද්ධ වෙන දොරටු තුනක් තියෙනවා. මොනවාද පින්නතුනි අපිට අකුසල් සිද්ධ වෙන දොරටු? අපේ හිත, අපේ කය, අපේ වචනය සංවර කරගන්න තියෙන්නේ දොරටු කීයද? හිතයි කයයි වචනයයි විතරයි පින්නතුනි. පළවෙනි එක ගන්න අපේ සිත. මේ කියනකොටත් මේ හිත කී පොලකට විතර දිව්වද? දැන් ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න උදවිය හිටගත්තොත් එහෙම පිටිපස්සේ උදවියගේ හිතවලට මොනවාද ඇති වෙන්නේ? යකු යන්නේ නැද්ද? හිටගෙන බලන්න ඕන. මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකමක් තමයි ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන, ගඳ සුවඳ දැනෙන, දිවට දැනෙන මේ ඉන්ද්‍රියන් වලට දැනෙන දේවල් තුලින් ගොදුරු වෙන ගෝචර වෙන අරමුණු තුලින් අපිට පුළුවන් වෙන්න ඕන මේ ඇති වෙච්ච සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියන එක තීරණය කරන්න. ඔය සමහරු කියනවනේ දොවුන් දෑහැටවත් පේන්න බෑ කියලා. ඔය කියනව නේද දැක්කත් කේන්ති යනවා කියලා. එහෙම වෙලා බෑ. මගේ ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඒ ඇති වෙන සිතුවිල්ල කුසල්ද උත්පාදනය කරන්නේ අකුසල්ද උත්පාදනය කරන්නේ පවුද පින්ද වෙන්නේ කියන එක හිතන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද මන්ද මම මේ කියනවා? ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇති වෙන සිතුවිල්ලක් තියෙනව නේද? දැන් මං කිව්වේ කට්ටිය නැගිටපු ගමන් මොකක්ද ඇති වෙන සිතුවිල්ල? ආයිද ඌරු කේන් තියෙනවද? අන් දැකපු ගමන් මොකක්ද එන සිතුවිල්ල? අකුසලයක්, ද්වේෂයක්. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? දැක ගමන් බුරලා කණ්ඩ පයින් එකනේ කරන්නේ, කතා බහ කරලා නෑනේ. එහෙම වෙන්න යන්න එපා. එහෙම වෙන්නේ බල්ලොන්ට. ඔය ගෙවල් වල කියනවනේ නේද හාමුදුරනේ කරපු දෙයක්වත් නෑ කියපු දෙයක්වත් නෑ උන් බුම්මගෙන ඉන්නේ කියලා. මොකද එහෙම වෙලා බෑ. අද ඉඳන් පුරුදු වෙන්න. මෙහෙමත් දේශනා කරන්න හේතුවක් තියෙනවා. පින්නතුනි මේ ආත්මේ නැති වුණොත් එහෙම, මේ මිනිසත් භවයේ මගහැරුණොත් එහෙම හිතන්නකෝ තිරිසනෙක්වත් වෙලා ඉපදුනොත් මොකද වෙන්නේ?
ඔයත් උන්ගේ ගෙවල් වල ඔය ධර්මෙහි අස්සට එහෙම රින්ගන්න ඇවිල්ලා නැද්ද අර කංකුණු වෙච්ච බල්ලෝ එනවනේ නේ වැක්කිරි එනවනේ ඕජාව ගලගල වාහන අස්සටලා හැම බුදෙන්නේ නිකමටවත් හිතිලා නැද්ද මම තිරිසන් ලෝකෙක උපදී කියලා දැනිලවත් නැද්ද එක වචනයෙන් මේ සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන් පින්නතුනේ එක වචනයෙන් මේ සංසාරේ ඈතට යන්න පුළුවන් මම යෝජනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාටම දවසට විනාඩි 10ක් විතර ගන්න අරගෙන අපේ තරුණ දරුවන්ට එහෙම ඉතින් මේවා හරි වැදගත් පුතේ හොඳේ විනාඩි 10ක් විතර අරගෙන අර කල්පනා කරන්න තව පොඩි ප්‍රශ්නයක් අහන්න ඔයත් උන්ගේ ගෙවල් වල ඉන්නවද කේන්ති යන උදවිය බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඔය පාරවල් දිහා ඉන්න කට්ටියටත් එක්කමයි මේ කියන්නේ තිර වලින් පේනවා ඇතිනේ මං සාමාන්‍යයෙන් පින්නතුනි ධර්ම දේශනාවක් සංවිධානය කරනකොට කියන්නේ ඔය අර ඉඩ වැඩිපුරම තියෙන තැන ගන්න කියලා ඇයි ඔය අර මේ තෙරපුම ටිකක් අඩු වෙන්න එපා. මොකක් කරන්නද ඉතින්? පීඩා විඳින්න වෙයි. එනිසා ඔය හතර වටේ ඉන්න සියලු දෙනාම මෙව ඇහෙන මානේ ඉඳන්වත් අහගෙන ඉන්න. මං දැක්ක අපේ අම්මලා පාර මැද ඉඳගෙන ඉන්නවා. මොකද ඉතින් කරන්නේ? අර මහා පාරේ ඉඳගෙන ඉන්නවා. බණ අහන්න පින්නතුනේ වෙන මොකේටවත් නෙමෙයි. මේ වැස්සේ පින්නේ මේ සීතලේ බණ අහන පින්නතුන් සියලු දෙනාටම කැස්සක්වත් හැදෙන්න එපා කියලා මං හදවතින්ම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුන්. කිසිදු උපද්‍රවයක් නම් වෙන්න එපා.